කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් උදේම මට එලකිරි හම්බුණා. මං හිතුවා උණු උණුවෙන්ම එලකිරි එකක් බොන්න. හැබැයි කහට නොදා. මල් ළඟ හොඳ කිතුල් හකුරු තිබ්බා. මං ඒ ටික ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ දිය වෙන නිසා. ඉතින් මං ඒයින් කිතුල් හකුරු කෑල්ලකුත් කාලා උණු මුණු එලකිරි එකක් බීලා මේ වගේ රොටි එකක් කෑවා. උදේට ඉතින් ওই විදිහට තමයි අපි කෑවේ. එලකිරි බොද්දි කහට නොදා බිව්වහම මට ඒකේ අර හරිම රස එනවා. මං එහෙම තමයි පොඩි කාලේ ඉඳලම බොන්න ආස. පුතා හම්බෙන්න ඉද්දි නම් ගෙදර ගිහිල්ලා ඉන්න දවස්වල හැමදාම මට මාමා කෙනෙක් එලකිරි ගෙනත් දුන්නා. මට බබා හම්බෙන්න ඉන්නවා කියලා දැනගෙන අපේ ගමේ අය ගොඩාක් කෑම ಜಾති මට ගෙනත් දුන්නා. ඉතින් ඒ හැමෝටමත් පිං. ඉතින් මෙන්න මෙයා මට මේ විදිහට රෝස මලකුත් ගෙනත් දුන්නා. ඉතින් මං හිතුවා හැමදාම චිකන් එක කිරට කන්න නෑනේ මිරිසටනේ කන්නේ. ඒ හින්දා මට චුට්ටක් කිරි දාලා කන්න හිතුණා. ඉතින් මං ඒ විදිහට චිකන් එකකුත් කිරි දාලා හදාගත්තා. හස්බන්ඩ් කිව්වා කරවිල තියෙන නිසා ඒකකුත් හදන්න. එයාට කිරට හදලා ඕනි කිව්වේ. ඉතින් මං ඒම හින්දෙන්න වගේ හදලා මේ විදිහට මේ දවල්ට සිම්පල් විදිහට හොයාගත්තේ. ලොකු දේවල් නම් හැදුවේ නැහැ. ඉතින් මල්ලි කරවිල කන්න නැති හින්දා මං එයාට ලුණු මිරිස් චුට්ටක් තිබ්බා. ඒ ටික දුන්නා. ඉතින් ওই විදිහට අපි දවල් කෑම වෙලත් ගත්තා. ඉතින් ධාතුන් වහන්සේලා පෙන්නනවා නේද මේ දවස්වල. අද තමයි පටන් ගන්න මට හිතෙන්නේ. අද හරි හෙට හරි අපේ ගෙදර කට්ටිය නම් ගියා. මටත් මගේ හිත තියෙන්නේ එතන. ඉතින් මට ගිය පාර පෙන්නනවා මතක නෑ මොකද අවුරුදු 16කට කලින් හින්දා. ඉතින් ජීවමාන බුදුන් වහන්සේ දැක බලාගෙන වන්දනාමාන කරනවා හා සමානයි. මට යන්න බැරි වුණත් මගේ එකම හිතින් මං ඒ පිනට අනුමෝදන් කරනවා. ඉතින් අනුමෝදන් වෙනවා. ඇත්තටම හරි මාස දෙයක් මට පොඩි පුතා හින්දා තමයි යන්න බැරි. ඉතින් මම කොහොම හරි ලබන පාර හරි යන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හවස මට ඕනි කරන බඩු වගයක් ගන්න තිබ්බා. මං ඒ ටික ගන්න ගියා. ඉතින් මං යනකොටත් මේ ෂොප් එක අලුතෙන් තමයි දාලා තියෙන්නේ. අවුරුදු දවසින්දා බඩු එහෙම ගොඩාක් විකිනිලා තිබ්බේ. අර තේරිච්ච වගේ කියන්නේ ඉතුරු වෙච්ච ටික තමයි තිබ්බේ. ඉතින් මම දැන් හවස් වෙලත් හින්දා මට ඕනි කරන ටික බලලා ඒ ෂොප් එකෙන් තිබ්බ ටික බලලා අරගෙන ආවා. ඉතින් මේ මට YouTube මම දාපු වීඩියෝ වල සමහර ඒ වගේ දාලා තිබ්බා. මම බඩු ගේන්න යනකොට ඒ බඩු ගන්න ෂොප් එහෙමත් පෙන්නලා වීඩියෝ කරන්න කියලා. ඉතින් මම ඒ නිසා තමයි මේ පොඩි ක්ලිප් එක ගත්තේ. ඉතින් මට ලොකුවට වීඩියෝ කරගන්න උනේ නැහැ. චූටි පුතත් මාත් එක්ක ආපු නිසා. ඉතින් මේක අලුතෙන් දාලා තියෙන ෂොප් එකක් කුස්සිය කියලා. මෙතන හැමදේම තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රික් බඩු ඉඳන්ම මෙතන තියෙනවා ගන්න පුළුවන් අපිට. අපේ පුතත් ඒ ඇස්සේ බඩු තෝරනවා ඉතින් ඇවිල්ලා. ඉතින් අපි හවස් වෙලා අපිට ඕනි කරන බඩු ටිකත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මගේ ළඟ තිබ්බේ නැහැ මෙන්න මේ වගේ එකක්. අර මගේ ලික්විඩ් එක දාන්න විම් ලික්විඩ් නේ පාවිච්චි කරන්නේ ගොඩක් දුරට. ඒ නිසා ඒක දාන්න එකක් තිබ්බේ නැති නිසා මම මේ වගේ එකක් ගත්තා. ඇත්තටම හරිම පහසුයි එකක් ගත්තාම. අර අපිට යන ප්‍රමාණය ගොඩාක්ම අඩුයි. නැත්තම් අපි ස්පොන්ජ් එක පුරවලා ඔහොම ගන්නවනේ. හැබැයි මේකෙන් ඒක මාර විදියට කන්ට්‍රෝල් වෙනවා. ඉතින් මම මේ වගේ non stick pan එකක් ගත්තා. මගේ තියෙන ඒවා සවුත්තු වෙලා තියෙන්නේ නිසා මම ටිකක් අර ලොකු ඒවා ගන්න බලාගෙන ගියේ. ඒ ෂොප් එකේ තිබ්බේ නෑ ඇත්තටම. එයාගේ තනියට මෙයාවත් ගත්තා. නැත්තම් හීරෙනවනේ ඒ නිසා. ඉතින් මගේ ළඟ මෙන්න මේ වගේ චූටි එකක් තිබ්බේ නෑ. ඒකකුයි කේටල් එකක් තිබ්බේ නෑ මන් ළඟ. මං ඒකකුත් ගත්තා. මට තේ එකක් එහෙම හදාගන්න වතුර උණු කරගන්න පහසු නිසා. මෙන්න මේ පාටට මට ආස හිතුණා. ග්‍රීන් ටී එකක් එහෙම හදාගන්න හොඳයි කියලා හිතිලා මම මේකත් ගත්තා. ඒක හරිම ලස්සනයි. රුපියල් 300 ගාණක් වගේ උනේ මග් එක. මෙන්න මේකත් ගත්තා. මේක රුපියල් 100 ගාණයි උනේ. මේ බුද්ධ පූජාවට අර පළතුරු පූජා කරනකොට එහෙම හොඳයි කියලා හිතිලා මම ඒකත් ගත්තා. මෙන්න මේකත් ගත්තා උණු පැන් පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. මේක රුපියල් 250ක් වගේ තමයි උනේ.
අර විම් දාන මේවා එක ඒක උනේ රුපියල් 400 ගාණක්. non stick එකයි අර හැන්දයි දෙකම උනේ 3000 ගාණක්. ඉතින් මං ඩස්බින් බෑග් ඉවර වෙලා තිබ්බා. ඒවත් අරගෙන ආවා. මෙන්න මේක මාර මාසෙ තුන මට දැක්කට පස්සේ ඇත්තටම මේ අර කට්ලට් බදිනකොට මොනා හරි ওই බදින જાති බදින්න එහෙම හරිය ලස්සනයි කියලා හිතුණා. මේක රුපියල් 2000ක් වුණා. මට ඉතින් ආස හිතුන හින්දා මං ඒකත් ගත්තා. ඇත්තට මේක මාරම ලස්සනයි. මට හරි ආසයි. මට මෙහෙම අර ආස දේවල් ලස්සන දෙයක් ගත්තාම ඇත්තටම උයන්න ගොඩාක් ආස හිතෙනවා. කම්මැලි හිතෙන්නේ නැහැ මෙහෙම ලස්සන වාජන තියෙද්දි. ඉතින් දැන් හොඳටම හවස් වෙලා මම රැට උයාගන්න හිතුවා. මල්ලි චුට්ටක් මේ දවස්වල අසනීප වෙලා ඉන්නේ. ඉතින් එයාට අල තෙල් දාලා පොල් සම්බෝල හදලා ඕනේ කිව්වා. මම ඉතින් ඒක තමයි හදන්නේ. එයාට පොඩ්ඩක් උණ ගතියක් තියෙනවා. ඇයිද දන්නේ නැහැ. බෙහෙතුත් අරගෙන ආවේ. ඉතින් මේ විදිහට මං උඹල කට්ටිකක් දාලා එයා කිව්ව විදිහට හීනියට අල කපලා තෙල් දැම්මා. එහෙම තමයි ඕනි කියලා කිව්වේ. එයාට පොඩ්ඩක් වොමිට් වෙනවා. මට හිතා ගන්න බෑ ඇයිද කියලා ડોක්ටර් කියලා තිබ්බා මේ දවස්වල වෛරස් එකක් තියෙනවා ඒ හින්දා වෙන්නේ නැති කියලා. ඉතින් මං එයා දවසක්ම කෑවේ නෑ. ඒ නිසා මම මෙයා ඉල්ලපු විදිහට මේ විදිහට අල එකක් තෙල් දැම්මා. තෙල් දාලා සාලයෝ තිබ්බා මම මැරිනේට් කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. ඒ ටිකත් බැදගෙන එයාට ඕනි කියපු විදිහට පොල් සම්බෝලෙකුත් හදාගත්තා. පුතාට අර අල එක සැර වැඩි නිසා එයාට වෙනම අල ටිකක් අයින් කරගත්තා මම. ඉතින් ওই විදිහට මං උණුවෙන් සුදු කැකුළු බත් එකක් උයාගෙන අල ටෙම්පරාදු කරලා සාලයෝ ටිකක් බැදලා පොල් සම්බෝල හදාගෙන සිම්පල් විදිහට තමයි රැට උයාගත්තේ. ඉතින් මේ විදිහට මං බත් එකත් බෙදාගත්තා උණුවෙන්ම. මල්ලි ඒත් කෑවේ චුට්ටයි. එයාට තාම අර අමාරු ගතිය තියෙන හින්දා. ඉතින් අද දවසේ මගේ ගත උනේ ඔහොම තමයි. ඉතින් ඔයාලා හැමෝටම මගේ YouTube channel එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. මං ආයි වීඩියෝ එකකින් එන්නම්. ඔයාලා හැමෝගෙම හිතන පතන හැමදේම සාර්ථක වේවා කියලා පතනවා. ඔයාලට තෙරුවන් සරණයි.